මිනි පෙට්ටියට කොච්චර කැටයම් දැම්මත් මරණය කියන එක ලස්සන නෑ පින්වත්. අනේ මගේ පින්වතුන්ගේ ජීවිතේ කවදා හරි දවසක මැරෙන්න කලින් මල්ශාලාවක් පිටිපස්සට ගිහිල්ලා මිනිහක් එම්බාම් කරන S2කට සජීවීව දකින්න. ඊළඟ ට්‍රිප් එක දාගන්න මල්ශාලාවක් පිටිපස්සට යන්න. ඔබට බලා ගන්න පුළුවන් වෙයි. ස්පිරිතාලෙට ගෙනිලා හදිසි මරණ පරීක්ෂණය කරලා ස්පිරිතාලේ මෝචරියේ තියෙන අර ලොකු ලාච්චුවට දාලා වහලා මාළුවෙක් වගේ ගල් වුණාට පස්සේ එම්බාම් කරන තැනට මල්ශාලාවට අරන් ඇවිල්ලා මෙතන ඉඳන් මෙතනටම කපනවා. ඔළුව වටේට කපනවා. ඒ කපපු පාරවල් වැහෙන්න තමයි අර පුළුන් කෑලි තියලවන්නේ. කටවල් මහනවා, ඇස් අලවනවා, කන් ඇතුළට පුළුන් දානවා, ඇඟිලි හිල් කරලා මහනවා. ඇඟිලි මෙහෙම තියලා හිල් කරලා මහන්නේ. කටවල් වලට ගැට දානවා. අතපය මෙහෙම කරන්න මේ හැම ජොයින්ට් එකකින්ම කඩනවා. මල්ශාලාව පිටිපස්සේ තියෙනවා මේ වගේ මේසයක්. අඩි 6ක් දිගයි අඩි 3ක් පළලයි. සම්පූර්ණ ටයිල් කරලා තියෙන්නේ. ගිහිල්ලා බලන්න. මිනිස්සු එම්බාම් කරන තැන ඔබ ඔය ගත කරන ජීවිතය අවසානයේ ඔබට හම්බ වෙන්නේ ඒක. ඔබ ආදරෙන් ලකින දුව කවදා හරි දවසක එම්බාම් කරන කෙනාගේ ඉස්සරහා නිර්වස්ත්‍ර වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක තියාගන්න. ඔබ ඔය ආදරෙන් ගොගන්නන පුතා කවදා හරි දවසක මෝචරයකට වැටිලා මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක් කියලා මතක තියාගන්න. ඒ නිසා ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න උගන්න. හැබැයි මතක් කරලා දෙන්න ජීවිතය කියන්නේ අපිට දිනන්න බැරි එකක් කියලා. නැත්නම් වුන් ජීවිතේ දිනුම බලාගෙන ගියොත් ඒකනේ බුදුහාමුදුරුවෝ රාහුලව මහාන කළේනේ. නැත්නම් ඊළඟ රාජ්‍ය හිමි කුමාරයන් ආනන්දව මහාන කළා, නන්දව මහාන කළා. තමන්ගේ පුතානේ දායාද ඊළඟ ආව රාහුල මට දෙන්න තියෙන දායාදේ මහානකම්. එන්න රාහුල ඇවිල්ලා මහාන වෙන්න කියලා අනේ මහාන කරලා තුඹක් පණුවෝ ගානක් ඉන්න සිවුරක් ගසලා අරගෙන තමයි පෙරවුවයි කිව්වේ. තිබක් පණුවෝ කියලා කියනවා. ඒ වගේ වචනයක් කියනවා. ඔබේ පුතා ඔබ හදනවා රජ කරන්න. රජ වෙලා හිටිය රජ වෙන්න නියමිත පුතා බුදුහාමුදුරුවෝ මහාන කරනවා. අපිට වැරදිලා තියෙන ජීවිතේ. ඔබ ඔබේ දරුවට පෙන්වන්නේ මේ નિરර්ථක ජීවිතය අතරමං වෙන පාරක්. ඔබ ඔබේ දරුවට පෙන්වන්නේ නැහැ පුතේ මේ ජීවිතේ මෙතනින් ඉවරයි. මේක තමයි එන්ඩ් එක. මේ ඕගේ තරණය කරන්න ඕනි ඔබ. නැත්නම් ඔබටත් සිද්ධ වෙයි හිස් අතින් මැරෙන්න. අර අවුරුදු ගාණක් ජීවත් වෙලා අවසාන දෙම. දැන්කෝ ඔයගලන්ට දැන් මොකද්ද කරන්න පුළුවන්? කනත්තර ගිහලා ඕන කෝඩ්නිත්තක් හිටෝලේ. ඉටිපන්දමක් ගහලේ. හඳුන් කූරක් ගහලේ. අද 7 දවසේ බණ කියයි මෙච්චරයි. 3 මාසෙට මීට වඩා අඩු වෙනවා. අවුරුද්දට මීට වඩා අඩු වෙනවා. අවුරුදු 5ක් යනකොට නම් අම්මා ගැන මතක් කරාට ඇඬෙන්නවත් අපේ ඇස්වල කඳුලක් නැති තරම් මිනිස්සු නැති වෙලා යනවා. ඔබ ගත කරන ජීවිතේ නිරර්ථක කෙලවරක් තියෙන ජීවිතයක්. කරුමේ කියන්නේ මේක මේ පාරට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි වීමයි. මේ පාරට විතරක් නම් නැවගිලුණත් අර මොකක්ද එකක් කියලා ඉන්න කාලේ කාලා බීලා හතුටින් ඉන්න ඕනි කියලා ඉන්න පුළුවන්. දැන් එහෙම concept එකක් තියෙනවනේ. කන්න ඕනේ, බොන්න ඕනේ, තව මොකද කියන්නේ? මොකද කියන්නේ? ජොලි ඉන්න ඕනේ. කන්න ඕනේ, බොන්න ඕනේ, මොකක් හරි කියනවා. ඔය ඇත්තටම අපි කැමති. ඔය concept එක හොඳයි. පුළුවන් කාලා බීලා විනෝදෙන් ඉන්න. ඔය අපි සංගීතයක් බලන්න යන්න කැමති නැද්ද? අපි කැමති නැද්ද ඉරිදට මුහුදට ගිහිල්ලා පොඩ්ඩක් නාලා එන්න? අපි කැමති නැද්ද කොල්ලොත් එක පොල්වත්තකට වැන්නලා ක්‍රිකට් ටිකක් ගහන්න? අපි කැමති නැද්ද අලුතෙන් එන ෆිල්ම් එකක් බලන්න? අපි කැමති නැද්ද ගිහිල්ලා ඕන තරම් මේ ලංකාව විතර නෙමෙයි දැන් රටවල් ගානවල තියෙනවනේ. ගිහිල්ලා එක එක පොඩ්ඩක් ඔය ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා එක එක ಜಾති වලින්. රැහැට යනකොට ඒ එක එක ಜಾති සුමුදට හදන්නේ අපිට කන්නත් බෑ. දැන් මේ මහාන වෙලා නිසා අපි කැමති නැද්ද? ඇයි ඒ කාලා බීලා සතුටින් ඉන්න ඕනි කියන concept එකට අපි එකඟ නැත්තේ? මොකද? විසඳා ගත යුතු සංසාර ප්‍රශ්නයක් තියෙනවා. පින්වතුන්ලා මේ ප්‍රශ්නේ විසඳ නොගත්තොත් මේ ආත්ම භාවය මේක බුද්ධෝත්පාද කාලයක්. මොන කාලයක්ද? හොඳට අහගන්න. ඔබට මේ ප්‍රශ්නයට විසඳුම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. ඔබ මේ බුද්ධෝත්පාද කාලයට බැහැලා මේක විසඳ නොගත්තොත් මම දන්නේ වෙන්නේ ඔබට මේ සංසාරය කියන භයානක තැනට වැටිලා කොච්චර කරකින්න වේද කියන එක ගැන නම් මට නිශ්චයක් නැහැ. මට කියන්න තියෙන අපිට සමා වෙන්න කියලා විතරයි. අපිට මොකද බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ මේ සිවුර කරේ තියාගෙන බුදු පුතෙක්ගේ වගකීම ඉටු කරන්න අපිට යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම තමයි මේ බණ කිය කරන්නේ. දැන් අවුරුදු 5ක් 6ක් වෙනවා මේ ෆ්ලෑෂර් ඉස්සරහා මගේ S2. හරි. ඕල් නිකන් මේ බණ කිවර කරලා ගිහිල්ලා අර පැත්ත ඕන හැරිලා බලන්න. අර කොච්චර අමාරුයිද කියලා. ඔය වගේ 2ක් 3ක් ගාව මම හැමදාම රෑ 7 8 9ට 10ට 11ට ඉන්නවා. මේ මල්ලිලා දාන්නෝ. පාන්දර වැඩ ටික ඉවර කරලා ස්ක්‍රීන් ටික ඔෆ් කරලා නිදාගත්ත සමහර පාන්දර 3 4 වෙන අපි අපේ යුතුයක උපරිම කරන්න හදන ඔබ උත්සාහ කරන්න මගේ රත්තරන් පින්වන්නේ මේ බුද්ධෝත්පාද කාලේ තවදුරටත් මේ නිරන්තර ජීවිතේ පස්සේ දුවන්න නෙමෙයි
මේ කතන්දරේ තේරුම් අරන් මේක ඉවර කරන්නේ කොහොමද?